අද ගෙනල්ලා තියෙන්නේ මයින්ක්‍රාෆ්ට් හරිද? අපි බලමු මොන වගේ සීන් වේද කියලා අද. මේ තියෙන්නේ මම කලින් ප්ලේ කරපු වර්ල්ඩ්ස්. දාලා ගහ කපාගෙන බොයිස් අපිට හදාගන්න ඕනේ අපේ අඩොමිස්. ගහ කපාගෙන අපිට හදන්න තියෙන්නේ අපේ ක්‍රාෆ්ටින් ටේබල් එක හරිද? ඉතින් කොල්ලනේ ගොඩක් ඒ ඕයි මම හිතුවේ නෑ එහෙම එකක්. අඩෝ බෝලත් ඉවරනවා බං මගේ. මම කවදාවත් එහෙම සීන් එකක් මේව කරලා නෑ බං. ඔච්චර දියුණුයි කියලා හිතුවේ නෑ මේ මයින්ක්‍රාෆ්ට් එක මං. කලින් ගහලා නෑනේ. අනික මක් එකේ ඔය වගේ සීන් තිබ්බෙත් නෑ. ඉතින් මම දන්නේ නෑ. සොම්බි කිරි. සොම්බි කෙනෙක්. අඩෝ මේ මෙතන. මෙතන යට ඉන්නේ පක්. ඒ පක් මෙතන යට. අපිට ගේ කෑල්ලක් අකෝ කේව් වැහි වැහලානේ මොන රෙද්දක්ද මේ? ඒක ඉම්පොසිබල් යවෝ මෙච්චර කේව් තියෙන්න බෑ. අර හුයන්නන අනේ බම් මේ මම යනවා. අන්න අතන ලස්සනනේ නේද? අශ්වයෙකුත් ඉන්නවා. අපි මෙන්න මේ කාටවත් එන්න බැරි වෙන්න මෙන්න මේ වගේ තැනක හදාගමු. හරි බොයිස් එහෙනම් මම මෙතන ඔන්න ෆ්ලැට් කරගත්තා. අතන අශ්වයෙක් ඉන්නවා සහ අන්න අර පැත්තේ ගමක් තියෙනවා විලේජ් එකක්. අපි විලේජ් එකට යමු. මේ අපි බෝට්ටුවකුත් හදාගෙන. දැන් අද දවස් කීපය මේ මෙතන තමයි ඉන්න වෙන්නේ. අපි හදාගමු පොතක් තියෙනවා මෙතන. ප්ලෑන්ක් ඕනනවා අපිට හදන්න. ඉතින් අපි ප්ලෑන්ක් හදාගෙන එන්න මෙහෙම ක්‍රාෆ්ටින් ටේබල් එක ගැම්මට හොම හදාගමු. A few moments later. කන්නෑනේ මම මේ රේසිස් කතා කියන්නේ හොඳේ ජාතිවාදය උස්සන්න. අඩෝ විත්තරයා අඩෝ උඹල මුම් බිත්තර දලා යනවා බා පුදුම සත්තුනේ. මුන් ලොකුණා මට තව කන්නගත හැකි. අම්මට ගැම්මට මේ ලෝකෙ මගේ යකෝ මට සද්ද දාන එක පරෙක් කෙනෙ නෑ හරිද? අඩු ක්‍රීපර්ල හිටියනේ මට පොරව හම්බෙන්න ඕනි පොඩි සාකච්ඡාවක් තියෙයි. අල්ලියේ සතපුුණු පුංචි සාවියේ මන්ද කියා පන්නො කියා හැංගිලාගිය චන්ද්‍ර මණ්ඩලේ සතපුුණු පුංචි සාවියේ මන්ද කියා පන්නො කියා හැංගිලා. මේ දවස්වල කෙලිම වොයිස් මම කෙලිම එන්ටර්ටේන්මන්ට් පැත්තට කෙලිම ෆෝකස් කරලා තියෙන්නේ හරියද? ක්ෂණේ බය කරන්න එපා. විලේජ් එක පැත්තට යනවද අද මොකද කරන්නේ? යවන්නේ කම්මැලිත්නේ. ඉස්සරහටම ක්‍රීප් එකට කොහොමද අම්මට සිරි වෙනවා ඉතින් නේද? බම් ගසුත් නෑ බම් මොකද්ද බම් මේ මැප් එකට ලා දින එක ගහක්. ඔබරාගි ඉන්දනේ ලවනවා වයිස්. අපි කොබල් ස්ටෝන් ටිකක් කපා ගන්න ඕනේ. මේක කොහෙන්ද? අඩෝ පළවෙනි පාට බම් මේ මයින්ක්‍රාෆ්ට් එකේ බෝට්ටුවක් හදන්නේ. අර ගහ කපා කමු. හායි ඒ ගේ මූ ලොල්ලෙක් කොල්ලුකාරයෙක් ඊයා බෝ කොල්ලුකාරයෝගේ පිරිච්ච ගම. ගොලම් කාර ඇවිල්ලා පිය පාරක් කරියොත් තමයි ආතල්. අඩෝ මේ මෙච්චර ඇඳවල් තියෙදි මොකටද බං අර මං අපරාධේ මේ සත්තු මරන්නේ? මාත් පුදුම මිනිහෙබ්බා. මෙච්චර මේ විලේජ් එකේ ඇඳවල් තියෙද්දි මං අපරාධේ බං සත්තු මරනවා.
කොබල්ස්ටෝන් බං අපිට හදන්න පුළුවන් අපිට මේ ඕකේ අයන් නේ මොකද්ද ස්ටෝන් හදාගෙන හරිද ස්ටෝන් හදාගෙන අපිට පුළුවන් මේ ඕකෙන් අපිට අපේ ආයුධ ටික යකඩ වලින් හදාගන්න පුළුවන් පුදු අම්මෝ කොල්ලකයෝ රීම කොල්ලුකාරයෝ ටිකක් ඉන්නේ බම් පොන් බලපං කොමීමි ගොලම් වගේ ඉන්නෝ ගැම්මට තනියා ගෙලින්ම මගේ මේ කෝට්ටුව කෝබා මෙන්න මේ පැත්තෙන් ආවේ හරි මේ හරි මේ පැත්තෙන් ආවේ මේ උරු කොටුව තිබ්බා හරි මතකයි මේ දිගේ ඉල්ලන්නේ ආවා නේ මෙතන මේක තිබ්බා ඊ රැවෙනවා උතු රැවෙනවා ගහක් තිබ්බා මං එනකොටම ගහක් කපාගෙන නේ ආවේ අද මන්දන්න කන්න වෙන හොඳේ කැරටියක්කම් මගේ බෝට්ටුවකෝ අනේ බං තැනක් කිය පංකෝ අප ඇති අන්තන් යකෝ බුදු අම්මෝ නැද්ද යකෝ ඒ දැක්කද ස්කේටන් කෙනෙක් ඇවිල්ලා තැන්ට හැරි වැඩේ ඕකේ ඕකේ අපිට දැන් මොනවද නැත් ඉක්මනට නිදාගමු දොයි නිදාගෙන ඉන්න අඩෝ වරුන් ගිනි ගන්නවා බලහම් මට තියෙන එකම සතුට තමයි ඕක උරේ මෙතන ඒ ගස් නෑ බං ඒකනේ ප්‍රශ්නේ මෙතන ගස් තියෙන්නේ බෑ මේ හරි බොයිස් එහෙනම් මේ හරිද අද මෙතනින් මම දිගටම ගහගෙන යනවා පළවෙනි පාර්ට් එක මෙතනින් ඉවරයි ඊළඟ පාර්ට් එක ඊළඟ දවසක වැටේවි එහෙනම් අදට ගිහිල්ලෙන්නම් සුබ දවසක් බයි බයි ටටා රෙස්ට් සෝරි රෙස්ටිං පීස් බයි බයි ටටා See you.